කොහොමද ළමයි? එන්න මාත් එක්ක රස පොලොස් කරියක් හදාගමු. අපිට ඉතින් ගහෙන් කඩා ගන්න පොලොස් නෑනේ ළමයි. අපිට තින් පොලොස් තමයි ඉතින්. ටින් එකේ තියෙන වතුර ඉවත් කරලා අපි හොඳින් සෝදගමු පොලොස් එක. එකටම මම මිරිස් හැන්දක් දාගන්නවා. 3-5 කුඩු හැන්දක්. කළු කුඩු හැන්දක්. රස අනුව ලුණු එකතු කරගන්නවා. ගොල්ක පේස්ට් එකෙන් ටිකක්. මම රස වැඩි කරගන්න කපාගත්ත උඹල කඩ ටිකකුත් දාගන්නවා. දැන් අපි මේ ටික හොඳින් අනාගමු. පොලොස් එක මම අනාගෙන පැයක් පමණ පැත්තකින් තියාගන්නවා. දැන් තෙම්පරාදුවට අවශ්‍ය දේවල් අපි ලෑස්ති කරගමු ළමයි. දැන් ළමයි අපි තෙම්පරාදුව හදාගමු. මම දැන් මුලින්ම රත් වූ භාජනයට අබ ටිකක් එකතු කරගන්නවා. මේ ටික හොඳින් රත් වුණාම තලාගත් ඉඟුරු සුදු ලුණු අනිකර කරාමනේට චිලි පොඩ්ඩක් දාගෙන හොඳින් කලවම් කරගන්නවා. ළමයි මම දැන් තෙම්පරාදුවට තව මිරිස් හැන්දක් එකතු කරගන්නවා. මේ ටික අපි දැන් හොඳින් කලවම් කරගමු. තෙම්පරාදුව දැන් ලෑස්ති. ඒ නිසා පොලොස් එක එකතු කරගමු. මේ ටිකත් හොඳින් කලවම් කරලා දියකිරි එකතු කරගමු අපි. මේ ටික දාලා විනාඩි 45ක් වගේ කාලයක් මම මද ගින්දරේ උයා ගන්නවා. දැන් ළමයි විනාඩි 45කට පස්සේ හරියටම මේක දැන් මං මිටි කිරි එක එකතු කරගන්නවා. මේ ටිකත් හොඳින් කලවම් කරලා මද ගින්දරේ ටික වෙලාවක් උයා ගන්නවා. බලන්න දැන් ලස්සන පාටක් තියෙනවා. ඔයාලත් පොලොස් හදන්නේ මේ විදිහටද? හදන තව රස ක්‍රම තියෙනවද? ඇත්තටම මේ පොලොස් එක මාරම රසයි. හැබැයි අදට වඩා රස හෙට තමයි. ගෑවුණු තැන කන්න පුළුවන්. මේකයි බත් එකයි විතරක් උනත් හොඳටම ඇති. Thank you. හැමෝටම සුබ දවසක්.